මහින්ද රාජපක්ෂ මහත්මයා මාව ගත්තෙම ඇත්තටම මාව විනාශ කිරීම සඳහා කියලා මං හිතන්නේ. ඒ කියන්නේ UNP එකෙන් දැන් අදත් කියන්නේ UNP එකේ හිටියනම් ඔය ආගමැති එහෙම කියන්නේ සමහරකට සැලසුම් කරලා කරා කියලා මට හිතෙනවා ඒක මොකද හේතුව ස්වර්ණවාහිනීත් ඔය ප්‍රශ්න වුණානේ. ස්වර්ණවාහිනියේ පළවෙනි ස්ථානට මම ඇවිල්ලා තිබුණේ ඇත්තටම ඡන්ද වලින්. මෙගාස්ටාර් එකේ. එතකොට නොහිතු වෙලාවක මාව දෙවෙනි ස්ථානට වුණා වෙන කෙනෙක්ව පළවෙනි ස්ථානට වුණා. ඉතින් මම ඔක පහුකාලීනව ඔය ඔක්කොම ඉන්න තැන කෑම කන තැනත් මම ඊට කලිනුත් එතුමා ඔක ඇහුවා මම ඇහුවා ඇයි ඔබතුමා මේක ඊට පස්සේ මට එතුමා මොකටින් කිව්වා ඔයා දන්නවද ඔයාලට මොකක්ද වුනේ කියලා මම දන්නවා සර් මම තමයි කරේ කිව්වා මේ මහින්ද රාජපක්ෂ කියලා එතුමා කිව්වා ඊට පස්සේ එක දවසක් මේ ඈතකදී ඔය ගිය පාර්ලිමේන්තුවේ අපි කෑම කන ඉන්න තැනට මම ළඟට ගිහලා මම කොහොමද සර් මේ කියලා මම අර ගොල්ලන්ට ඔක්කොම ඇහෙන්නත් එක තමයි මේක ඇහුවා මතර එතන හිටියා ජෝනි හිටියා සයන් සේමසිංහ හිටියා පංචන්ලා ඔක්කොම කට්ටිය ඔක්කොම හිටියා දිග ටේබල් එකේ මම ඉතින් මම අහගන්න කතාවක් කියලා මම කිව්වා මෙගාස්ටාර් එකේ අයිස මාව කැපුවේ ඔයාව කැපුවේ නැත්නම් ඔයා උඩට ගිහිල්ලා අපිට ලොකු ප්‍රශ්නයක් වෙනවනේ මේක එන ප්‍රශ්නයක් කියලා කෙලිම කිව්වා හරි ඉතින් කියන්නේ ඒ වෙලාවේ මාව ඉවත් කරපු එක ඔහු කල්පනා කරේ දැන් ඔහු UNP එකෙන් මාව ගන්නෙත් ඒ නායකත්වයකට මේ මිනිහා යයි කියන මේකත් එක තමයි මොකද මම මේ වෙලාවේ UNP එකත් එක්ක රණ්ඩුවා ඒක ඇවිල්ලා එතුමා සතුව තිබිච්ච දේශපාලන සංනිවේදනය පිළිබඳව දැනුම ඔහු දැනගත්තා මේ UNP එකේ මෙයා කදන් නැගෙන උඩට යනවා එයාට ඕනනේ රනිල් වික්‍රමසිංහ එතන තියාගෙන ඉන්න හරිද රනිල් තිබුණොත් එයාට ගැටුමක් නැහැ වෙන කවුරු හරි කෙනෙකුට ඇවිල්ලා මතුනොත් එහෙම මේ තියෙන බැලන්ස් එක යනවා ඒ නිසා මාව මෙතෙන්ට අරගෙන පළාත් සභාවට දාලා